ස්වාගතම් සුපින්වතුනි සත්සවි ජ්‍යොතිෂ සේවය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. සිකුරු මාරුව ඔබට කොහොමද? භාවිත වර්ෂ 2026ක් වූ ජනවාරි මාස 13 වැනි කුජ දින එනම් අඟහරුවාදා පූර්ව භාග 4:27ට ග්‍රහලොවේ මනාලිය ලෙස සැලකෙන සිකුරු තරුව ධනු රාශියේ සිට මකර රාශියට මාරු වීම සිදුවේ. සිකුරුගේ මෙම මකර රාශි ගෝචරය පෙබරවාරි මාස 6 වෙනි සිකුරාදා පූර්ව භාග 1:41 දක්වා පවතී. සිකුරු තරුව ආලය, ආදරය, ප්‍රේමය වැනි හැඟීම් ජනිත කිරීමේලා සමත් වේ. ගුරු ළඟට සෞම්‍ය ග්‍රහයා සිකුරුයි. සිකුරු ගුරුගේ පුත්‍රයා ලෙස ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පෙන්වා දී තිබෙනවා. දහවල් කාලෙහි උපන් අයට සිකුරු මෞකාරක ලෙසයි සැලකෙන්නේ. සිකුරු කේන්ද්‍රගත වීම, කෝණගත වීම හෝ 11 සිටීම ඊටාම සුබ පිහිටීම් හැටියට දක්වා තිබෙනවා. මෙතෙන් සිට මේ සිකුරු මාරුව ඔබගේ ලග්නයට බලපාන ආකාරය ගැන අපි කතා කරමු. මකර ලග්නයේ හිමි ඔබගේ ලග්නගතවයි මේ සිකුරු මේ දිනවල ගමන් කරන්නේ. සිකුරු ලග්නගතව ගමන් කරන නිසා සිතේ සැහැල්ලු බව, සැනසීම, සතුට උදා කර ගැනීමට මේ සිකුරු මාරුව මකර ලග්න හිමියන්ට උපකාරී වෙනවා. විවාහයක් පිළිබඳව සුබ සිහින දකිමින් සිටි මකර ලග්න හිමියන්ට ඒ සඳහා සුබ කාලයයි උදාව පවතින. තුලා ලග්න හිමි ඔබට සිකුරු මාරුව කොහොමද? ඔබගේ 4 වෙනිට තමයි මේ සිකුරු මාරුව සිදු වුණේ. නව නවසක් ඉදිකර ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට හොඳ කාලයක් අද එළඹිලා තිබෙනවා. නිවසක් ඉදිකර ගැනීම, අලුත් වැඩියා කිරීම ආදී කටයුතු සඳහා ඊටාම සුබ කාලයක් තුලා ලග්න හිමියන්ට මේ සිකුරු මාරුවත් සමග උදාව පවතින. ඔබේ ලග්නය කටක නම් මේ සිකුරු මාරුව ඔබගේ කටක ලග්නය අනුව 7 වෙනිටයි සිකුරු පැමුණන්නේ. 7 වෙනිට සිකුරු ගමන් කිරීම නිසා විවාහ දිවිය, අඹසැඹි සබඳතා, නැවුම්ව පවත්වාගෙන යාමට මෙම සිකුරු මාරුව ඉවහල් වෙනවා. නමුත් ගෝචරයෙන් සිකුරුට අසුභ ස්ථානයක් නිසා සිතේ කනස්සලු භාවයක් වරින් වර ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඔබේ ලග්නය මේෂ නම් මේෂ ලග්නයෙන් 10 වෙනිටයි මේ සිකුරු මාරුව සිදු වුණේ. නව රැකියා අවස්ථා බලාපොරොත්තු සිටිනා නම් ඒ සඳහා ඉල්ලුම් කිරීමට, නව රැකියා අවස්ථා ලබා ගැනීමට හොඳ කාලයක් උදාව පවතිනවා. ඔබේ ලග්නය මීන ලග්නය නම් කෝණගතව 11 වෙනිහි මේ සිකුරු මේ දිනවල ගමන් කරන්නේ. සිකුරු අයස්ථානෙහි ගමන් කරන නිසා මීන ලග්න හිමියන්ට මෙම කාල සීමාවේදී ලැබීම් හොඳ තත්ත්වයට පත්වීමේ ඉඩක් පවතිනවා. නමුත් ලග්න ඒරාෂ්ටකයක් ගත වෙන නිසා වරින් වර මානසික පීඩා ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. ඔබේ ලග්නය ධනු ලග්නය නම් ධනු ලග්නයෙන් උපන් ඔබට ඔබේ දෙවැන්නටයි මේ සිකුරු මාරුව සිදු වුණේ. දෙවැන්නෙන් කියවෙන ධනම අසනාව මේ සිකුරු මාරුව සමග ධනු ලග්න හිමියන්ට ධන යෝගයක් මේ කාල සීමාව තුළ උදාව පවතිනවා. මේ සඳහන් කළ ලග්න 6 හිමි ඔබට මෙම සිකුරු මාරුව
සුබඵලදායී ග්‍රහ මාරුවක් හැටියට සලකන්න පුළුවන්. සුබ දවසක්. ඔබ සැමට තෙරුවන් සරණයි.